Okay, සුබ සන්ධ්‍යාවක්. Thank you Apostle Ruani and ඒ වගේම Rosini, thank you. හඳුන්වා දීම ගැන අද සන්ධ්‍යාව ඊටම සුබ සන්ධ්‍යාවක්. මොකද දෙවියන් වහන්සේ අපි එක්ක ඉන්නවා. කී දෙනෙක් තමුන්ගේ හදවතින් ආමෙන් කියනවද? උන්වහන්සේ ඔබ සමගයි. මොකද උන්වහන්සේගේ කැමැත්ත සහ අභිලාෂයන් ඔබ සමග ගනුදෙනු කිරීමත් ඔබට ආශිර්වාද කිරීමත් දෙවියන් වහන්සේගේ පුදුම කැක්කුම සහ වේදනාව ඒකයි. ඉතින් ඔබ උන්වහන්සේ වෙතට එනකොට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න උන්වහන්සේ ලැස්ති. ඉතින් අද මගේ මාතෘකාව වන්නේ අනන්‍යතාවය සහ දෙවියන් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය. ඒ ගැන කතා කරන්න. කොහොමද අපේ අනන්‍යතාවය අපේ හඳුනා ගැනීම නැත්නම් අපි කවුද කියන එක අපි දන්නවා නම් දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය ඊටාම සුමට වෙන්නට යනවා. ඊටාම පහසු වෙන්නට යනවා. ඉතින් අපි ඈත්ව සිට දෙවියන් වහන්සේව ඈත් කරන්න බෑ. දෙවියන් වහන්සේ හැම වෙලාවෙම ළඟින් ඉන්නේ. ඉතින් අපි දන්නවා නම් අපේ අනන්‍යතාවය අපි ඉස්සරහට යන්න යනවා. ඉතින් පළමු දේ තමයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය සහ තත්වය. දෙවියන් වහන්සේගේ බලය සහ තත්වය කියන දේ අපි බලන්නට අවශ්‍යයි. මිනිසා මුලින්ම ආධිපත්‍ය හා නීතිමය අයිතිවාසිකම් සහිත පුත්‍රයෙක් හැටියටයි දෙවියන් වහන්සේ මැව්වේ. දෙවියන් වහන්සේ මිනිසයා මවනකොට මූලික ආධිපත්‍ය සහ නීතිමය අයිතිවාසිකම් සහිත පුත්‍රයෙක් හැටියට උන්වහන්සේ මවලා තියෙනවා. උපත්ති 1:26 ඉඳලා 28 දක්වා ඔබ කියවුවොත් ඔබට දැක ගන්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ කෙබඳු ආකාරයේද මිනිස්යාව මැව්වේ කියලා. එහෙනම් මිනිස්යා මැවීමේදී මුලින්ම උට තිබුණ ආධිපත්‍යය, ඒ වගේම අයිතිවාසිකම් සහ උරුමයක් උට තිබුණා. ඒ වගේම දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයෙන් උන්වහන්සේ මිනිස්යාව සෑදුවා කියලා වචනේ කියනවා. උපත්ති 1:26 ඔබ කියනකොට අපි දන්නවා දෙවියන් වහන්සේ මිනිස්යාව සෑදුවේ දේව ආධිපත්‍ය ඇතුව සහ අයිතිවාසිකම් ඇතුව පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපයට නැත්නම් සමානත්වයට නැත්නම් උන්වහන්සේගේ රූපාකාර ස්වරූපයට මිනිස්යාව මවලා තියෙනවා කියලා. එනිසා අපි ඔක්කොම අපි ගැන යම්කිසි අභිමානයක් ඇති කරගන්න ඕනේ. ආඩම්බරයක් නෙමෙයි, අභිමානයක් ඇති කරගන්නට ඕනේ. මොකද දෙවියන් වහන්සේ අපිව මවලා තිබෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයෙන්. ඒ විතරක් නෙමෙයි, අයිතිවාසිකම සහ නීතිමය උරුමයක් එක්ක උන්වහන්සේ අපව ගෙනත් තිබෙනවා. ඒ වගේම ආධිපත්‍ය ලැබුණේ දෙවියන් වහන්සේ සමග පුජ්‍යලික සම්බන්ධතාවය. දැන් උපත්ති 3:8 ඔබ කියවුවොත් ඔබට හම්බ වෙනවා දෙවියන් වහන්සේ එක්ක මුල් මනිසා සහ ස්ත්‍රිය දිනපතා ඒ සම්බන්ධතාවය ඔවුන් සෑම විටකම තහවුරු කරා. නම් උන්වහන්සේගේ හමුවීම, උන්වහන්සේගේ එක්ක කතා බහ කිරීම, ඒ ගමන හැමදාම තිබුණා. උන්වහන්සේ එක්ක සුහද සිහිලිව කතා බහ කිරීම තිබුණා. දැන් ඒ වගේම ඒ පිය පුත්‍ර සම්බන්ධකම එතන ඔවුන් සෑම විටකම අපි දන්නවා ගොඩනගාගෙන තිබුණ බව අපිට වචනේ කියනවා. පියා සමග හොඳ සම්බන්ධතාවය පුත්‍රභාවයෙන් නිර්වචනය කරයි. පුත්‍රයෙක් කියලා කියනකොට ගොඩක් අය හිතන්නේ මෙයා පුතා කියලා කියන්නේ හැකි වෙන්නේ හොඳ පියෙක් එක්ක තියෙන සම්බන්ධතාවය නිසායි පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් දියණියක් කියලා කියන්න පුළුවන් වන්නේ. අන්න ඒක තමයි නිර්වචනය. නේද? A good relationship definition sonship කියලා කියනවා නේද? අර සම්බන්ධතාවය තමයි නිර්වචනය කරන්නේ දෙවියන් වහන්සේ එක්ක නැත්නම් පියා එක්ක තියෙන සම්බන්ධ. ඒ සම්බන්ධතාවය තමයි පුත්‍ර භාවයේ එන්නේ. ඉතින් අපි දෙවියන් වහන්සේ අපව පුත්‍රයන් හැටියට ස්වරූපය ඇතුව තමයි අපිව මවලා තිබෙන්නේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. රෝම 8:14 කියනවා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් මෙහෙවනු ලබන සියල්ලෝම දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය පුත්‍රයෝ කියලා.
දැන් අපිට වෙන සුද්ධාත්මන වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරනකොට ඒ වගේම අපි එක්ක උන්වහන්සේ ගනුදෙනු කරනකොට අපි තේරුම් ගත යුතු වැදගත් කාර්යභාරය වන්නේ අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවයි. දැන් රෝම 8:14 ලස්සන්ට මේක ගැන කියලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් අපිව ගෙනියනවා නම් අපිව මෙහෙවනවා නම් අපි තුළ ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පුත්‍රය භාවය ඉතා පිළිඹු වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි වැඩියෙන් හිතන්න ඕනේ මොකද බලය සහ තත්වය කියන දේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට දියණියන්ට ලැබුණු වරප්‍රසාදයක්. අපි කලින් කියෝ වගේම උපතිබෝධයේදී දෙවියන් වහන්සේ අඳුරගත් දෙවියන් වහන්සේ මැව්ව දෙවියන් වහන්සේගේ ස්වරූපයට සාදපු මනුෂ්‍ය පුත්‍රයා තුල තිබුණු ඒ ස්වභාවය නැති වී තිබෙන්නේ මනුෂ්‍යයා පාපයට වැටීම නිසා. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ මේ ලෝකෙට පැමිණීමෙන් නැවතත් ඒ පුත්‍ර භාවය සහ දියණිය කියන අයිතිවාසිකම නැවත අපිට ලැබිලා ඒ සුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙවීම යටතේ උන්වහන්සේ සමග ගමන යාමේදී උන්වහන්සේ අපි තුල ඉඳලා උන්වහන්සේ අපිව මෙහෙවනකොට අපිට ඒ පුත්‍ර භාවයේ මූලික අයිතිවාසිකම අපිට නැවත ලැබෙනවා. ඉතින් ඒ වගේම අපිට පේනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ඒ වගේම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් සහ නාස්තිකාර පුත්‍රයන් අතර වෙනස්කම මොකක්ද කියලා අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. දැන් නාස්තිකාර පුත්‍රයා කියලා කිව්වේ සුදු බයිබලයේ අපිට හම්බ වෙනවා මේ ලූක්ගේ සුභාරංචියේ ඉතින් නාස්තිකාර පුත්‍රයෙක්ගේ කතාවක් අපිට හම්බ වෙනවා. ඉතින් මම ඒ ආශ්‍රයෙන් තමයි මේක ඔබට ඉදිරිපත් කරන්න වෑයම් කරන්නේ. බලය සහ තත්වය. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට බලය සහ ආධිපත්‍ය තියෙනවා. යොහන් 1:12 කියනවා යම් පමණ දෙනෙක් දෙවියන් වහන්සේ පිළිගන්නවාද උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කළ උන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ බලය දුන්සේක. ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තාම ඔබට ලැබෙන ලොකුම වරප්‍රසාදය තමයි ඔබ දේව දරුවෙක් වෙන්න නැත්නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නැත්නම් දියණියක් වෙන්න දෙවියන් වහන්සේ ඔබට ආධිපත්‍ය දෙවෙනවා. ඉතින් ඔබ යාචකෙක් නෙමෙයි, ඔබ සිඟන්නෙක් නෙමෙයි, ඔබ සේවකෙක් නෙමෙයි, ඔබ දුරස්ව සිටින කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේව ඔබ පිළිගත් දවසේ ඔබ පුත්‍රයෙක් බවට පත් වෙනවා. ඉතින් මම මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරියන්ට කියන්න කැමතියි ඒ ආධිපත්‍යයේ අපිට ලැබිලා තිබෙන දේ ඒ උරුමය අපි තහවුරු කරගන්න අවශ්‍යයි. යොහන් 12 ඊට අලංකාර ලෙස එම වචනය පැහැදිලි ලෙස කියලා තියෙනවා. ඉතින් නාස්තිකාර පුත්‍රයන් ආධිපත්‍යෝ බලයන් ඔවුන්ට නැහැ. එහෙනම් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ පරිභාවිර ඉන්න අයට කිසිසේ ඒ ආධිපත්‍ය හෝ බලය ඔවුන්ට නැහැ. නමුත් අපිට බලය තිබෙනවා මොකද අපි රාජ්‍යයේ පුත්‍රයන් නිසා. ඉතින් ලූක්ගේ සුභාරංචි 15:14 ඉඳලා 16 වෙනකන් ඔබ කියවුවොත් ඔබට මේ ගැන වැඩියෙන් දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ අපිට දෙන නැත්තම් මේ මොකද කියන්නේ අපිට අපි ජීවත් වන ස්ථානය ගැන අපි බලන්න අවශ්‍යයි. එකක් තමයි අපි කොහෙද ජීවත් වෙන්නේ. ඒක හරි වැදගත් දෙයක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් දේව රාජ්‍යයේ ජීවත් වේ. කොලොසි 1:13 කියනවා උන්වහන්සේ අපෝ අන්ධකාර බලයෙන් මුදාගෙන තමන්ගේ ප්‍රේමණීය පුත්‍රයන්ගේ රාජ්‍යයට ගෙන ආවේ කියලා. හලෙලූයා. මත තබා ගන්න. අපේ ජීවිතේ තිබුණේ අන්ධකාර රාජ්‍යයේ. අපේ ආදම් සහ ඒව යන මනුෂ්‍යයා සහ ස්ත්‍රිය මුල් මැවීමේ ස්ත්‍රිය සහ පුත්‍රයා දෙදෙනාම පාපයට වැටුණාම අපි අන්ධකාර ලෝකයේ අන්ධකාර රාජ්‍යයක යක්ෂයාගේ ග්‍රහණේ අපි නතු වෙලා හිටපු අය.
නමුත් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපුවාම උන්වහන්සේ මනුකයක් රැගෙන ආපු. උන්වහන්සේ අපිට කරේ කුමක්ද? අපිව අන්ධකාර ලෝකයෙන් උන්වහන්සේගේ දේව රාජ්‍යයට ගෙනත් තිබෙනවා. එහෙනම් දේව රාජ්‍ය තමයි යේසුස් වහන්සේ අපිට දේශනා කරේ දේව රාජ්‍ය ළඟ පසුතැවිලි වෙන්න කියලා. අපි යේසුස් වහන්සේ පිළිගත්තාම අපේ ජීවිතයේ ලැබෙන ප්‍රථම දේ තමයි අපි අන්ධකාර ලෝකයෙන් අපි ආලෝකයේ ලෝකෙට පැමිණ තිබෙනවා. අන්න ඒ ආලෝකයේ ලෝකයේ තිබෙන නැත්තම් මේ දේව රාජ්‍ය තුල තිබෙන ඒ පුදුමාකාර උරුමය අපි අත්පත් කරගන්නවා. ඉතින් පළවෙනි උරුමය අපි දේව පුත්‍රයා සහ දියණියා. ඒ දේ අපි තහවුරු කරගන්න පුළුවන් නම් අන් සියල්ලේ අයිතිවාසිකම් කියන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් බොහෝ විට වෙන්නේ අපි අන්ධකාර ලෝකයේ ජීවත් වුණු ජීවිතයේ වහල් භාවයේ තිබෙන මානසිකත්වය අපි දේව රාජ්‍ය තුලට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපි ඉවතට ඇවිල්ලා දේව රාජ්‍ය අපිට තිබෙන්නේ උන්වහන්සේගේ පාලනයට නතු වීම සහ උන්වහන්සේගේ ආශිර්වාදයේ උරුමකාරයෙක් බවට පත්වීමයි. ඉතින් ඔබ ඒ තැනට එනකොට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. නාසිකාර පුත්‍රයන් දුර රටක ජීවත් වුණා. ලූක් 15:13 කියන. දුර රටකට ගියේය. දැන් නාසිකාර පුත්‍රයන් ජීවත් වන්නේ දුර රටක කියලා අදහස් කරන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච අන්ධකාරයේ තමාම උපයාගත් රාජ්‍යයක පංගුකාරයෙක් වීමයි. නමුත් දේව රාජ්‍ය කියන දේ ඇවිල්ලා දෙවියන් වහන්සේ අපව අන්ධකාර ලෝකයෙන් ගෙනල්ලා අපිව එයාගේ උරුමය තිබෙන රාජ්‍ය තුල උන්වහන්සේගේ සැපීම තුල අපිව ගෙනත් තිබෙන එකයි. ඉතින් අපි ඈත්ව නෙමෙයි ඉන්නට ඕනේ දෙවියන් වහන්සේගේ සුරතේ නැත්නම් උන්වහන්සේගේ ළඟින් අපේ ගමන යන්න තිබෙන. නැත්නම් උන්වහන්සේ එක්ක අපේ ගමන ඉතා කිට්ටු සම්බන්ධතාවයකට අපි නතු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේම අපේ උන්වහන්සේගේ රාජ්‍යයේ නැත්නම් අපි ජීවත් වෙන ස්ථානයේ වගේම අපේ මේ සැපයීම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ විසින්මයි අපිට සපයන්නේ. දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පියා විසින් සපයවනු ලැබේ. නාස්තිකාර පුත්‍රයා තමා විසින්ම සපයා ගන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට දෙවියන් වහන්සේම සපයන්න යනවා. දැන් පියෙක් ඊට අලංකාරව බයිබලයේ පදයක් තිබෙනවා. මේ නපුරු පියෙක්ගෙන් තම පුත්‍රයා වික්‍රයක් ඉල්ලු කල්ල ගෝනුසෙක් දෙයිද කියලා. නෑ. උන්වහන්සේ කියනවා නපුරු පියෙක් වුණා තම පුත්‍රයාට යහපත් දේ දෙන්නට බැඳී සිටිනවා. එහෙමනම් අපගේ ප්‍රේමණීය හදවත තිබෙන පියාණන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ඊට වඩා සුද්ධාත්මයන් වහන්සේව දෙනවා කියලා තිබෙනවා. ඉතින් සුද්ධාත්මයන් වහන්සේව දෙන්න තරම් පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේව අපිට දෙනවා. ඒ මදිවට උන්වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේවත් අපිට දෙනවා. ඉතින් එච්චර අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නවා. මම ගොඩක්ම කියන්න කැමති දෙවියන් වහන්සේ කියනකට වඩා පියාණන් වහන්සේ කියලා කියන්න පුළුවන් අපිට. මොකද අපිට ඉන්නේ දෙවි කෙනෙකුට වඩා ඉහළ ගිය පිය හදවතක් තියෙන දෙවියන් වහන්සේ කෙනෙක්, ස්වාමින් වහන්සේ කෙනෙක් අපිට ඉන්නවා කියලා. ඒ නිසා දේව රාජ්‍යයේ සැපීම එන්නේ පියාණන්ගේ. නපුරු පියවරු පවා තම පුත්‍රයන් වෙනුවෙන් උපයනවා දේවල් දෙනවා. නමුත් අපේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබට ඔබගේ අවශ්‍යතාවය කුමක් වුවත් උන්වහන්සේ සපයන්න බැඳී සිටිනවට වඩා පියෙක් හැටියට බලා සිටිනවා ඔබට ඕනෑම දෙයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මතෙව් 6:31 ඉඳලා 33 වෙනකන් ඔබ කියවුවොත් ඔබට හම්බ වෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පළමුවෙන් සොයන්න. උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම පළමුව සොයන්න කියලා. එහෙනම් ඔබගේත් මගේත් වගකීම තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමය සහ
ඒ වගේම අපේ අයිතිවාසිකම් පමණක් නෙවෙයි උන්වහන්සේගේ මූණ සෙවීම. උන්වහන්සේගේ ආදරය සෙවීම. උන්වහන්සේගේ අභිලාෂයන් කැමැත්ත අපේ ජීවිතේ සෙවීම ඊටාම වැදගත්. අපි එහෙම සොයනකොට උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ වෙනකොට අපේ සැපයීම අපි හිතන්න බැරි ලෙස ඒක සැපිරෙනවා. මොකද දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න එවිට අන්සියල්ල නුඹට ලැබෙයි කියලා. දේව පුත්‍රයේ වගකීම ඇවිල්ලා පියාගේ අභිලාෂයන් සොයා බලලා පියාගේ කැමැත්ත කුමක්ද කියලා බලලා ඒක ඉෂ්ට කිරීමයි. යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ ඉෂ්ට කර එකම දේ පියාණන් වහන්සේගේ හදවතේ තිබුණු දේ උන්වහන්සේ ඉෂ්ට කරනවා. එනිසා මගේ සෙනෙහවර සහෝදරයා සහෝදරිය මම ඔබට කියනවා උන්වහන්සේව සොයන්න, උන්වහන්සේගේ ආදරය සොයන්න, උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ සොයන්න, උන්වහන්සේ මොනවටද ඔබව නිර්මාණය කරේ? ඇයි මේ ලෝකෙට ඔබව ගෙනාවේ? මොකද්ද සැලැස්ම ඔබගේ ජීවිතේ? මේ ආකාර ඔබ උන්වහන්සේගෙන් ප්‍රශ්න කොට උන්වහන්සේ සමග වාඩි වෙලා කතා කරනකොට උන්වහන්සේ ඔබට එළිදරව් වෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ හදවත ඔබට විවෘත කරන්න යනවා. ඒ සම්බන්ධකම තමයි ඔබගේ ජීවිතයේ ඕනෑම දෙයක් උන්වහන්සේ සපුරන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා නාස්තිකාර පුත්‍රයන් තමන්ට සපයා ගත යුතුයි. තමන්ට අවශ්‍ය දේ සපයා ගත යුතුයි. දැන් හොඳින් බලන්න මේ දේ. නාස්තිකාර පුත්‍රයන් තමන්ටම වෙහෙසිලා, තමන්ම මාන්සි වෙලා, තමන්ම මාන්සි වෙන එක නරක දෙයක් නෙවෙයි. ඉපීම නරක දෙයක් නෙවෙයි. ඒක කරන්න තිබෙන අපිව දෙවියන් වහන්සේ මවල තියෙන උපයන්න. මහන්සි වෙන්න. නොමොත් ඔබ දන්නවද නාස්තිකාර පුත්‍රයෙක්ගේ ජීවිතේ හරියට මේ උපේනවා වගේ කිව්වහම ඔබ දැකලා දෙනවා මේ ජිම් එකකට යන තරුණෙක්. ජිම් එකකට තරුණෙක් යනවා තමාගේ ශරීරය හැඩ ගස්වා ගන්න නැත්නම් ලස්සන කරගන්න. ඉතින් ඔව් උදෑසන නැගිටලා තමාගේ ඇඳුම් ඇඳගෙන සපත්තු දාගෙන ජිම් එකකට යනවා. ඒ ජිම් එකට යන තරුණයා තමා තුළ ප්‍රතිරූපයක් මවා ගන්නවා. මම මගේ මසල්ස් මේ වගේ හදා ගන්න. මගේ ශරීරය මේ වගේ ලස්සනට මං හදා ගන්නවා කියලා ඕ හිතා ගන්න. ඉතින් එතනට ගිහිල්ලා ඕ මොකද කරන්නේ? ඕ ඒ බාර් උස්සනවා. ඒ තියෙන හැම දෙයක්ම ඒ ෂෙඩියුල් එකට ඔව් ඒ දේවල් කරන්න යනවා. මොකද වෙහෙසලා බර උස්සලනවා, දේවල් කරනවා, එල්ලෙනවා, නොයිකුත් දේවල් කරනවා එතන ගියාම. ඔබ දන්නවා ඔබ ජිම් එකට ගියාම මොන මොන දේවල් කරන්න තියෙනවද කියලා. ඉතින් ඒව කරලා ඔව් ලස්සන්ට ඔහුගේ ශරීරයේ ඒ කියපු වෙලාවට නැත්තම් මාස ගාණෙන් ඒක හදා ගන්න. නමුත් ඔබ දැකලා තියෙනවද වැඩ කරන එක්කෙනෙක් වෙහෙස මහන්සි වෙලා පාරේ වැඩ කරන එක්කෙනෙක් දැකලා දෙනවද? දවසේ මුළුල්ලේම ඔවුන් බර වැඩ කරනවා. දවස් මුළුල්ලේම වෙහෙසෙනවා. දවස් මුළුල්ලේම ඔවුන්ගේ ශරීරය වෙහෙසෙනවා. නමුත් ඔවුන් දිනපතාම කැඩෑරි වෙනවා. ඇයි? එමනම් ඔවුන්ගේ ශරීරය තා පුෂ්ටිමත් අලංකාර ලස්සන ශරීරයක් එන්න ඕනේ නේ. ඔවුන් අර පැයකට දෙකකට ජිම් එකට යන තරුණයාට වඩා ඔවුන් මුළු දවසම වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඇයි එහෙම වුණේ නැත්තේ? ඒකට හේතුව ඔවුන්ගේ සිතේ පළමු දේ හදාගන්නේ මොකද? තරුණයා සිතේ හදාගන්න මම මේ වගේ අලංකාර රූපයක් මං හදාගන්නවා කියලා. නමුත් වැඩට යන අර පාරේ වැඩ කරන මානසි වෙන එකනා හැම වෙලාවෙම හිතන්නේ මම දුප්පත් කාලකන්ණිය. ඒකයි මං පාරට වැටුනේ. මම මේ වගේ ඉන්නේ ඒකයි. මට අපි දුප්පත් නිසා මිනිස්සු සලකන්නේ නැහැ. මෙවැනි මානසිකත්වයක් ඇතුව තමයි ඒ බර වැඩ කරන්නේ. ඉතින් මං ඔබට කියනවා මේකෙන් මොකද්ද? වහල් භාවයේ සහ පුත්‍රකමේ තියෙන අයිතිය. ඔබ කරන ඕනම දෙයක ඔබ පුත්‍රකමේ සහ දියණියකම ඇති ඒ මානසිකත්වයක් ඇතුව ඔබ කරනවා නම් ඔබ ණයකාරයෙක් වෙන්නේ නැහැ. ඔබ ආශිර්වාදයක් වෙන්න යනවා. ඔබ වැඩ කරන ව්‍යාපාරික ස්ථානයේ ඔබ කවදාකවත් ණයකාරයෙක් වෙන්නේ නැහැ. ඔබ ඉන්න ව්‍යාපාරික ස්ථානයේ ඔබ නිසා ආශිර්වාද වෙන්න යනවා. ඔබ උගන්වන පාසල ආශිර්වාදයක් වෙන්න යනවා. ඔබ වැඩ කරන ඔෆිස් එක ආශිර්වාදයක් වෙන්න යනවා. ඔබ යන තැන ආශිර්වාදයක් වෙන්න යනවා. ඇයි? ඔබ පුත්‍රයෙක්. ඔබට සැපෙන්නේ දෙවියන් වහන්සේගේ. ඒ නිසා ඔබ කාටවත් නායකාරයෙක් නොවි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති විඳින පමණක් නොවේ. ඔබ ජෝසප් කෙනෙක් වගේ ඔබ සිරගෙදර ගියත් ඔබ ප්‍රෝතිපරගේ ගෙදර වැඩකාරකමට ගියත්
ඔබ රජගෙදරට ගියත් ඔබ අනිවාර්යයෙන්ම ඔවුන්ට ආශිර්වාදයක් තබලා එන්න යනවා. ඉතින් මම හිතනවා ඔබට ඒක හොඳට තේරුණයි කියලා. ඊළඟ දේ තමයි චිත්ත වේගීය බලපෑම්, emotional impact. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පියාට සතුටක් ගේනවා. හැම වෙලාවම අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ පියෙක් මෙන්ම ඒ පියාට සතුටක් ගෙන දෙන එක තමයි ඒ දෙවියන් වහන්සේ විසින් තෝරගත්ත පුත්‍රයන්ගේ අයිතිවාසිකම. නැත්නම් සතුට වෙන්නේ, පියාගේ සතුට වෙන්නේ පුත්‍රයන් හොඳින් ඉඳීමත් ඒ වගේම පියාණන්ට සතුට ගෙනීමත්. අපි දන්නවා යේසුස් වහන්සේ ඒ සදාකාලික පියාණන් වහන්සේව සතුටටපත් කරා, ගෞරවයටපත් කරා. කුරුසපත් වෙලා කිව්වා, "පියාණනි මම ඔබව ගෞරවයටපත් කරා. මාව දැන් ඔබ වහන්සේ මහිමයටපත් කරන්න" කිව්වා. හලෙලූයා. දැන් ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගෙනත් තිබෙන්නේ උන්වහන්සේව සතුටටපත් කරන්න. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේව සතුටටපත් කරන අය තමාගේ පවුල, තමාගේ ගෙදර, තමාගේ වැඩ කරන තැන හැම කෙනෙක්ම ඔබ සතුටටපත් කරන්න යනවා. නිසා සෙපනියා 3:17 කියනවා උන්වහන්සේ ඔබ ගැන සතුටින් ඉතිරි යනු ඇත කියලා. හලෙලූයා. උන්වහන්සේ ඔබ ගැන ප්‍රීතිමත් වෙන්න නම් උන්වහන්සේව ඔබ සතුටු කළ යුතුයි. නිසා දෙවියන් වහන්සේ අප හැම කෙනෙක්ම එතනට ගෙනත් තිබෙනවා. ඉතින් නාස්තිකර පුත්‍රයන් පියාට දුක ගෙනේ. දැන් මම මේ කියනකොට ඔබ ආවට ඉන්න ඔබගේ නිවස වෙන්න පුළුවන්, ඔබගේ වටාපිටා වෙන්න පුළුවන්. ඔබට මතක් වෙනවා ඇති තමාගේ දෙමව්පියන්ට කොච්චර දුක් ගෙන දරුවන් ඉන්නවද කියලා. ඉතින් මම කියනවා මේ පාඩම ඉවර වෙනකොට ඒ අය වෙනුවෙන් ඔබ යාඥා කරන්න කියලා. ඔවුන් සතුට ගේන දෙන දරුවන් වෙන්න දෙවියන් වහන්සේ සලස්වයි කියලා. ඒ වගේම ඔබේ ජීවිතේ ඔබ සතුට ගේන්නේ නැති පුත්‍රයෙක් හා දියණියක් නම් අද ඔබ හැරිලා පියාණන්ට ඔබ සතුට ගේන කෙනෙක් වෙන්න ඕනේ. ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. මොකද ඔබ දේව පුත්‍රයෙක් නම් දියණියක් නම් සැබවින්ම දෙවියන් වහන්සේ ඔබව ගෙනාවේ සතුට ගේන්නයි. ඉතින් ඒ වගේම දෙවියන් වහන්සේගේ එපිස 4:30 කියනවා දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේව දුකටපත් නොකරන්න කියලා. දැන් සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි වාසය කරන්නේ. මගේ සෙනෙහබර සහෝදරයා සහෝදරියනි. සුද්ධාත්මයන් වහන්සේට ස්වරූපයක් නැහැ. අපි යේසුස් වහන්සේ ගැන කියනකොට අපිට මවා ගන්න පුළුවන්. නමුත් සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ජීවත් වෙන්න පැමිණ තිබෙනවා. උන්වහන්සේ අපි තුලයි ඉන්නේ. අපේ ශරීරය උන්වහන්සේට අයිති. උන්වහන්සේ කල්වාරි කුරුසියේ යේසුස් වහන්සේ මිලදී අරගෙන තිබෙනවා අපේ ජීවිතේ. අපේ අයිතිවාසිකම තිබෙන්නේ යේසුස් වහන්සේට, පියාටයි. ඒ නිසා ඒ අයිතිය තියෙන වගේම අපේ උරුමය උන්වහන්සේ තාවුරු කරලා තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේ අපි තුල වාසය කරනවා නම් උන්වහන්සේට දුක් නොදී, උන්වහන්සේගේ හඬට සවන් දෙලා, දෙවියන් වහන්සේගේ ප්‍රේමයට අවනත වෙලා, ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව තුලට පැමිණ ඔබගේ ජීවිතේ දිනපතා උන්වහන්සේ සතුටට ගේන්න තැනට ඔබගේ ජීවිතේ පත් කර ගන්න ඕනේ. ඒ වගේම නමසා අනන්‍යතාවය. මේක ටිකක් ඔබ හොඳින් සවන් දෙන්නට ඕනේ මේ කාරණාව. නමසා අනන්‍යතාවය. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පියාගේ අවසන් නම උරුම කරගන්නේ. මේක හොඳින් බලන්න. එපිස 3:14-15 කියනවා ස්වර්ගයේ හා පොළවේ වූ සෑම පවුලකට නම් දෙන පියාණන් වහන්සේ ඉදිරියේ කියලා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අපි හැමෝටම දෙවියන් වහන්සේ අපිට තියෙන නමට වඩා උන්වහන්සේ අපිට නම් දෙන්න යනවා කියලා. දැන් ආබ්‍රහම් කියන කෙනාට ආබ්‍රහම් කියලා කිව්වා. ජාතියේ පියෙක් නම ජාතියේ පියෙක් බවට පත් කරනවා. ඒ වගේම යාකෝබ්ව උන්වහන්සේ ඊශ්‍රායල් කියලා මාරු කරනවා. පේතෘස්ව උන්වහන්සේ කියනවා සයිමන් කියන කෙනා පේතෘස් කියලා මාරු කරනවා. ඇයි? උන්වහන්සේ අපි හැම කෙනෙකුටම
උන්වහන්සේට නමක් තිබෙනවා දෙන්න. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙනකොට, දියණියක් වෙනකොට උන්වහන්සේගේ නම අපි ලබා ගන්න ඕනේ. ඒ නිසා මම ඔබ ධෛර්යමත් කරනවා. ඒක තමයි අර පුත්‍රකම සහ දියණිය නැත්තම් දියණියක් වෙනවා කියලා කියන්නේ. දැන් මෙතන හොඳට බලන්න. උන්වහන්සේ සෑම පවුලකටම නම් දෙන පියාණන් වහන්සේ කෙනෙක්. ඔබට උරුමකම් කියන පවුල් නාමයක් සහ ඔබටම කියලා නමක් ස්වර්ගයේ ඔබට තියෙනවා. ඒක ඔබ උන්වහන්සේට කීකරු වෙනකොට, උන්වහන්සේට යටත් වෙනකොට, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගන්නකොට ඔබට ඒක ලැබෙන්න යනවා. නාස්තිකාර පුත්‍රයන් තමන්ගේ නමක් සාදාගත්ත යුතුයි. හරිද? ඒ සමහර අය නමක් සාදගන්න කොච්චර වෙහෙසනවද? තමොන්ටම කියලා නමක් හදාගන්න. නොමොත් මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේ අපිට විශේෂයෙන් නමක් දෙන්න ලෑස්ති. ඒ නම ලබා ගැනීම අපි හැම කෙනෙකුගේ වගකීම. විශේෂයෙන් එළිදර පොතේ කියලා තියෙනවා ජය ගන්නාට උන්වහන්සේ ලියලද අලුත් නාමයක් දෙනවා කියලා. ඉතින් මත තබා ගන්න. අපි හැමෝටම උන්වහන්සේ නම් දෙන දෙවියන් වහන්සේගේ. නාස්තිකාර පුත්‍රයන්ට නමක් සාදා ගන්න ඕන. උපත්ති 11:4 අපි Tamanට නමක් සාදා ගනිමු කියලා අර බාබල් පොත නිර්මාණය කරනවා. මත තබා ගන්න. ඔබ වෙහෙසෙන්න එපා. ඔබට නමක් හදා ගන්න. දෙවියන් වහන්සේ දෙන නම තමයි ඔබගේ අනන්‍යතාවය. දැන් අපේ ආත්මික උරුමය ගැන අපි හිතන්න ඕනේ. spiritual inheritance. අපේ ආත්මික උරුමය ඊටම වැදගත්. ආත්මික උරුමය කියලා කියන්නේ අලුත් ගිස්මේ විශ්වාසවන්තයන්ට දෙවියන් වහන්සේ පුත්‍රයන් ලෙස හැඳින්වෙනවා. පළවෙනි යොහන් 3:1 බලන්න දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලැබීමට පියාණන් වහන්සේ අපට කෙබඳු ප්‍රේමයක් දුන්නේද? හලෙලූයා. දැන් දෙවියන් වහන්සේ අපිට දරුවෝ කියලා කියන්න පුළුවන් කමේ ප්‍රේමයක් අපිට උන්වහන්සේ දීලා තියෙනවා. හලෙලූයා. ඉතින් ඔබටත් මටත් දේව දරුවන් වෙන්න දෙවියන් වහන්සේ දීලා තියෙන උරුමය ඊටාම ඉහළ තැනක්. ඒක සුළු කොට සිතන්න එපා. ගොඩක් අය දන්නේ අපි ක්‍රිස්තියානි අය. අපි දේව දරුවන් කියලා කියනවා. ඒකේ තියෙන ඇතුළ ගැඹුරු සම්බන්ධතාවය ඔබ තහවුරු කරගන්න අවශ්‍යයි. දැන් බයිබලයේ ගොඩක් වෙලාවට කතා කරනකොට එක්කෙනෙක්ගේ නම වෙනම සඳහන් කරලා නැහැ. බයිබලයේ හැම වෙලාවෙම කතා කරන්නේ පියාගේ පවුල් නම භාවිතා කරලා තමයි හැම වෙලාවම එක්කෙනෙක් ගැන කතා කරනකොට කතා කරනවා. උන්වහන්සේගේ ගෝලයන් දිහා බලවකෝ. සෙබදිගේ පුත් යාකෝබ්ගේ පුත්‍රයා වන්නාසේම. සෙබදිගේ පුත්‍රයා යාකෝබ්. එහෙනම් පියාගේ නම සඳහන් කරලා තමයි මෙතන සෙබදිව යාකෝබ් හඳුන්වන්නේ. ඒ උන්වහන්සේගේ ගෝලෙක් මේ. ඒ උන්වහන්සේගේ ගෝලයෙක්ව නම් කරනකොට මේ ආවලාගේ පුත්‍රයා කියලා තමයි යේසුස් වහන්සේ අඬ ගැහුවේ. නමුත් විශ්වාසවන්තයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙනවා. හලෙලූයා. අපි දන්නවා යේසුස් වහන්සේ දේව පුත්‍රයාණන්. ඒ නිසා යේසුස් වහන්සේට සහ පියාණන් වහන්සේට ඕවනා කරන්නේ මොකක්ද? අපිට මේ පුත්‍රකම දීමයි. ඒ පියකම අපේ නමේ කෙරවලට ආඳන්නයි. දැන් සෙබදි කියන තැනට උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන යාකෝබ් කියලා කියන්න පුළුවන්කම ගේන්නයි උන්වහන්සේට අවශ්‍ය වුණේ. දැන් ඔබ දන්නා පරණ දිවසේ යාඥා කරනකොට මේව යාඥා කරේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද යාකෝබ්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද මතක තබා ගන්න. ඒතකොට ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ කියලා තමයි යාඥා කරේ. ඔවුන්ගේ පරම්පරාව ගැන කතා කරේ නැහැ. එහෙනම් ඔවුන්ගේ නම පිටිපස්සේ දෙවියන් වහන්සේ උරුම කරගෙන තිබුණා. ඒ නිසා ඔබගේ ඉන්හෙරිටන් එක උරුමේ ඇවිල්ලා දෙවියන් වහන්සේ. ඒ නිසා ඒක ගේන්න ඕනේ. ඒක ගෙනේම තමයි ඔබගේ ජීවිතේ උරුමය. නිසා මම මේ සන්ධ්‍යාවේ මේ රාත්‍රියේ ඔබට කියන්නේ ඔබ උන්වහන්සේගේ පාමුල වාඩි වුණාම ඒ උරුමේ කරා යන්න. එවිට දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරනවා. මාර්ක 1:19 මේ දේ සඳහන් වෙනවා. ගලාති 3:26 ඔබ සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරේ ඇති ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. හලෙලූයා.
උන්වහන්සේ කෙරේ ඇදහිල්ල කරුණකට ඔබ දේව පුත්‍රයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ යේසුස් වහන්සේ පිළිගත්තාම ඔබ ඇදහිල්ල කරුණකට දේව පුත්‍රයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබගේ නම පිටිපස්සේ ඔබ ගේන්න ඕන එක නමයි. ඒක තමයි ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සහ ස්ත්‍රිය කියන එක. හalleluya. ඒක ගේන්න පුළුවන් නම් ඔබගේ ජීවිතේ ඉතා විශාල ආශිර්වාදයක් ඔබ උරුම කරගම් ගන්නවා. ඉතින් මම ඔබට කියනවා උන්වහන්සේගේ ඒ උරුමය ඔබ ගේන්න කියලා. ඊළඟ දේ දෙවියන් වහන්සේගේ යන්න විශ්වාසවන්තයන් උරුම කරගන්න අවසන් නම ලෙස ක්‍රියා කරයි. දැන් බලන්න උන්වහන්සේගේ වචනේ තාම 14 මේ එළිදරව් පොතේ 14:1 ඔවුන්ගේ නළල් වල තම පියාණන් වහන්සේගේ නාමය ලියා ඇත. හalleluya. මොකද්ද කියන්නේ? උන්වහන්සේගේ නාමය ඔවුන්ගේ නළල් වල ලියලා තිබුණා කියලා කියනවා. හalleluya. ඉතින් ඔබත් මාගේ ජීවිතේ උන්වහන්සේගේ නාමය උරුම කර ගැනීම තමයි ලොකුම ජයග්‍රහණය. ඒ වගේම මෙම උරුම වුණු නම අයිතිවාසිකම සහ ස්වභාවය තීරණය කරනවා. දැන් අපේ අයිතිවාසිකම සහ ස්වභාවය තීරණය කරන්නේ අපි උරුම කරගත්ත නම අනුවයි. ඔබ හඳුන්වන්නේ කොහොමද? දැන් පාවුල් නවගිස්මේ පාවුල් තුමා ගැන කියනකොට ඒගොල්ලන් කිව්වා තාර්ෂුස් වලින් ආපු පාවුල් සාවුල් කියලා. පසු කාලන ඔහුගේ නම අපෝස්තලවර පාවුල් තුමා කියලා තමයි ඇඳුවේ. වෙන මොකුත් කිව්වේ නැහැ. ඇයි? ඔව් දෙවියන් වහන්සේගේ උරුම කරගත්ත කැඳවීම ඔව් ඉස්සරහට ගෙනියන්න පටන් ගත්තා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. අපි දන්නේ පේත්‍රුස්. නමුත් අපි ඔහුගේ නම සැබවින්ම සයිමන්. සීමොන්. නමුත් අපි දන්නේ පේත්‍රුස්. ඇයි? යේසුස් වහන්සේ ඔහුට උරුම කරලා දුන්න ඔහුට නමක්. ඒ විතරක් නෙමෙයි. ඔහු දෙවියන් වහන්සේගේ අපොස්තලවරයා බවට පත් වෙනවා. ඉතින් මේක ඊටාම වටිනා කාර්යභාරයක්. ඉතින් මම ඔබට කියනවා උරුම වූ නම අයිතිවාසිකම් ස්වභාවය තීරණය කරනවා. ඒ කියන්නේ අපි කොයි වගේ අයද? රෝම 8:17 කියන අපි දරුවෝ නම් උරුමකාරයෝය. දැන් ඔබ මමත් කවුද? දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. අපි දෙවියන් වහන්සේගේ සෑම දෙයක්ම උරුමය අපිට තිබෙනවා. ඒක උරුම වෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ කියන උරුමය අපේ නමේ පිටිපස්සේ ඇඳෙන්න අවශ්‍යයි. අන්න එතනට වෙනකන් අපේ ජීවිතයේ පවිත්‍ර වීමේ ක්‍රියාවලිය තුල ගිහිල්ලා දිනපතා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයමි. උන්වහන්සේගේ මූණ සොයමි. යක්ෂයට අපේ ජීවිතේ කිසිසේත් පාලනය කරන්න ඉඩ නොදී අර විශේෂයෙන් අර මේ ඈත්ව ගිය අකීකරු පුත්‍රයාගේ ස්වභාවයෙන් මිදිලා ඒ වහල් මානසිකත්වයෙන් අපි එළියට ඇවිල්ලා ඒ යාචක මානසිකත්වයෙන් දරිද්‍රතාවය තුලින් අපි එළියට ඇවිල්ලා උරුමකාරය කියන ස්වභාවයට අපි පැමිණීම දෙවියන් වහන්සේගේ අභිලාෂයයි. ඊළඟට කියනවා විශ්වාසවන්තයන්ගේ පියාගේ ස්වභාවය සහ අයිතිවාසිකම ලබා ගනී. අන්තිමට අපි ලබා ගන්නේ දෙවනි පේත්‍රුස් 1:14 ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවයේ කොටස්කරුවන් වන පිරිස කියලා. හalleluya. එහෙනම් අපි අන්තිමට ලබාගත යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපේ කොටස්කරුවන්. දෙවියන් වහන්සේගේ nature නැත්නම් ඒ ස්වභාවයේ කොටස්කරුවන් වී. මේ සන්ධ්‍යාව මම ඔබව ධෛර්යමත් කරනවා. අපි සෑම කෙනෙක්ම ඒ කොටස්කරුවන් බවට දෙවියන් වහන්සේගේ වීම තමයි ඒ විශ්වාසකම් වන්තකමේ උරුමය ලෙස අපිට ලැබෙන්නේ. එනිසා මම හිතනවා අද දින ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගෙනාපු ඒ ආශිර්වාදලත් උරුමය අපි අත්පත් කරගත්තා නම් අපි සෑම කෙනෙකුගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තුළ. හalleluya. එනිසා මේ සන්ධ්‍යාවේ ඔබගේ ජීවිත ඉදිරි ගමන දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. දිනපතා ඔබගේ උරුමය ලබා ගන්න පිණිස ඔබ ස්වාමීන් වහන්සේ වෙතට යන්න. ඔබ දෙවියන් වහන්සේ වෙතට එනකොට මම අද ඔබට කියනවා ඔබ දේවල් ලබා ගන්න යන්න එපා. ඔබ ද්‍රව්‍යම දේවල් උදෙසා උන්වහන්සේව සොයන්න එපා.
ඔබගේ පුත්‍රකම උන්වහන්සේ තුල සොයන්න. දියණියකම සොයන්න. උන්වහන්සේ බලන් ඉන්නවා. ඔබගේ නම පිටිපස්සේ උන්වහන්සේගේ නාමය ආඳන්නත්. ඒ වගේම ඔබට උන්වහන්සේ ලෑස්ති කරලා තිබෙන නාමය දෙන්නත්. ඔබට පළවෙනි නාමය ඔබ දේව දරුවා, ඔබ පුත්‍රයා සහ දියණිය. දෙක ඔබට තියෙන නම උන්වහන්සේ වෙනස් කරලා, ඔබගේ පවුලට දෙවන නම උන්වහන්සේ වෙනස් කරලා, උන්වහන්සේ නලල් වල ඔබටම කියන නමක් උන්වහන්සේ දෙන්න යනවා. ඒක ලබා ගැනීමේ උරුමය තමයි අපිට උන්වහන්සේ දීලා තිබෙන්නේ. ඒ නිසා මේ සන්ධ්‍යාවේ මම අද ඔබට ඉදිරිපත් කරපු කාරණාව ඔබට පැහැදිලි කියලා හිතෙනවා. මේ සටහන් ඔබට භාවිත කරන්න පුළුවන්. නැවත බලන්න. නැවත ඔබගේ උරුමය සදා යන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේකවා. ආමේන්. අපි යාඥා කරමු. ඔබ ඉන්න ස්ථානයේ උන්වහන්සේට කියන්නේ ස්වාමිනී මට අවශ්‍යයි ඔබ ඉන්න තැන මම ඉන්නයි. දෙවියන් වහන්සේ කිව්වා මා අනුව එන තැනත්තා තමාගේ කුරුසියේ රැගෙන දිනපතා ඉන්න කියලා. තමාගේ ස්වභාවය අත්හැරලා උන්වහන්සේගේ ස්වභාවයට ඔබ මාරු වෙන්න. උන්වහන්සේ කැමැත්ත තමයි ඔබ උන්වහන්සේ ඉන්න තැන සිටීම. අද උන්වහන්සේ වෙතට එන ඔබගේ ජීවිතේ දිනපතා උන්වහන්සේගේ මහත් ප්‍රීතිය ආත්මික උරුමය ඔබ ලබා ගන්න යනවා. අපි යාඥා කරමු. මහත්සම දෙවියන් වහන්සේ අද සන්ධ්‍යාවේ අපි මේ ඉගෙන ගත්ත ඔබ වහන්සේ අපිට දීලා තියෙන උරුමේ කොටස් අපි අද මේ දරුවන්ට බෙදා දී තිබෙනවා. ස්වාමිනී ඒ ඔවුන්ගේ ජීවිත උරුමේ වෙන්න සලස්වන්න. අද ඉඳලා ඔවුන්ගේ ජීවිතයේ වහල් ස්වභාවයෙන් වහල් කමෙන් ඒ දරිද්‍රතාවයේ මානසිකත්වයෙන් ඒ සිංගන මානසිකත්වයෙන් ඒ ස්වාමිනී වහල් කමේ තියෙන ඒ තීව්‍ර භාවයෙන් යක්ෂයා ඔවුන්ගේ මනස වනසලා තිබෙනවා. ස්වාමිනී ඒ තැනෙන් ඇවිල්ලා ඔබගේ උරුමේ කොටස්කරුවන් වෙන්න සලස්වන්න. නැවත ඒ ආදමේව තුල තිබුණු ස්වාමිනී ඒ සම්බන්ධතාවයට අපි ඔය තහවුරු කරන්න. ඔබ එක්ක තියෙන සම්බන්ධකම තමයි ස්වාමිනී අපේ පුත්‍රකම. ඒක අපේ උරුමය. ඒ නිසා මේ සන්ධ්‍යාවේ මම යාඥා කරනවා මේට සහභාගී වුණු හැම කෙනෙක්ම හැම දරුවෙකුට ඔබ ආශිර්වාද කරන්න. ස්වාමිනී ඔබ දුන්න ඒ උරුමය ලබා ගන්න. ඔබගේ නාමයේ දරන සෙනගක් වෙන්න. ඔබගේ නාමයේ උරුමකම් කියන දරුවෙක් වෙන්න. ඒ වගේම ඔබ සමග සමීප සම්බන්ධතාවයකින් ඔබ බලවත් ලෙස අත්දකින්න. ඒ වගේම දේව රාජ්‍යයේ කොටස්කාරයෙක්, දේව රාජ්‍යයේ උරුමයන් ලබා ගන්න. දිනපතා දේව රාජ්‍ය ධර්මිෂකම සොයමින් ඔබගේ මූණ සොයමින් ස්වාමිනී ඔබ ලෑස්ති කරලා තිබෙන කොටසේ පංගුකාරයෙක් වෙන්න. ස්වාමිනී දාවිද් යාඥා කරා ඔබ සතුරන් ඉදිරියේ කෑම මේසයක් මට පිළිල කොට තිබෙනවා කියලා. ස්වාමිනී දිනපතා ඔබ මන්න ලෑස්ති කරලා තිබෙනවා. දිනපතා ඔබගේ රාජ්‍යයේ අපිට උරුමකාරයන්ට ආශිර්වාදය ලෑස්ති කරලා තිබෙනවා. ඒවා උරුමකම් කරන්න, උරුමකම් කියන්න අපිට ආශිර්වාද කළා. මේ අසා සිටින හැම දරුවෙකුටම ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමේන්. ආමේන්. ඔබ සෑමට දේව ප්‍රීතයි.